මට හිතලා තිබ්බා බැරි මතන අර ගරාජ් එකට ගිහින් දිරදිරා තියෙන වාහනයක් ඇදගෙන එන්න ගෙදර. මේක එලවන්න බැරි වුණත් සුඛානම හරි තියෙනවනේ. එච්චරට මම වාහන වලට ඉස්සර කැමතියි. පොඩි කාලේ වාහනයක් ගන්නවා කියන එක හීනයක්. හැබැයි මේ හැම වෙලෙම මම හිතුවේ එක දෙයයි. මොකද්ද? ඉස්සරහට මම ගන්නම්කෝ. එමෙ නිකන් අර හීන මරලා දාන්නේ. Vidi mayam, waivan sayam, surangana piyo pake ikilila innete betuta yame veswala kinasaka. අද මං ගොඩක් සතුටින් ඉන්න දවසක්. ජීවිතේ හැමදාම හීනයක් වෙයි කියලා හිතපු හීනයක් ඇත්තටම හැබෑ කරගත් දවසක් අද. චුට්ටක් නැවතිලා මාත් එක්ක සතුට බෙදාගමුද? අපේ හීනවලට මේ ලෝකෙ මං වැඩියම ආදරය කරන මට වැඩියම ආදරය කරන කෙනාගෙන් මගේ උපන්දිනයට හම්බුණු ලස්සන උපන්දින තෑග්ග තමයි මේ. මෙච්චර කාලෙකට මං ඒ පණ වගේ ආදරය කරන කෙනා ගැන ඔයාලට ප්‍රසිද්ධිය කියලා නැහැ. ඒත් ඉතින් එයා මට මෙච්චර වටින තෑග්ගක් මගේ ජීවිතේට දුන්නාට පස්සෙත් මට එයා ගැන නොකිය ඉන්න බෑනේ. එයා මට මේ හීනේ හැබෑ කරලා දෙන්න කාපු කට්ට නිදි මරපු තරම, අවුවේ වේලිච්ච තරම, වැස්සේ තෙමිච්ච තරම වැඩියම දන්නේ මම විතරයි. හැම ජයග්‍රාහී ගමනාන්තයකම ආරම්භයේ තිබුණේ නොනවත්වා සිහින දැගේ. අතක තියාගන්න. දියුණුවේ හිණි පැත්තට ගිය හැම මිනිහම ආරම්භයේ හිණ දැක්කා. මේ තියෙන මම ගොඩක් දුක් විඳලා මාව සතුටු කරන්න, මාව සර්ප්‍රයිස් කරන්න මගේ උපන්දිනේට මටම අරන් දීපු මගේ කාර් එක. ජීවිතෙත් එක්තරා ෆිල්ම් එකක් වගේ. ආරම්භයක් තියෙනවා, ගලාගෙන යනවා, අවසාන වෙනවා. ඒ අවසානයේදී හොඳ ෆිල්ම් එකට ඔඩියන්ස් එකකින් සද්දෙට අත්පුඩියක් වදින්න ඕන. ඒ වගේ තමයි අපේ ජීවිත කතාවෙත් අපේ ජයග්‍රහණය කියන පරිච්ඡේදය ඉවර වෙද්දී ඔඩියන්ස් එකකින් සද්දෙට අත්පුඩියක් වදින්න ඕන. එහෙම අත්පුඩියක් අපිට වදින්නේ නැහැ කියන්නේ මතක තියාගන්න. අපේ ඔඩියන්ස් එක තාම නැගිටලා නැහැ. තාම ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ. ඔයාලගේ වගකීම තමයි ලස්සනට ඔයාලගේ ජයග්‍රහණය කියන පරිච්ඡේදය ඉවරයක් කරලා දෙන එක. ඒතර ඔඩියන්ස් එක සද්දෙට අත්පුඩි ගහයි. ඉතින් මෙන්න මේ විදිහට ඩොකියුමන්ට්ස් ඔක්කොම ෆිල් කරලා එයාව මගේ කරගත්තා. ඒ ෆීලිං එක නම් ඇත්තටම මාරයි. ඒ වගේම මෙයාගේ මුල් අයිතිකාරයත් මෙයාව ගොඩක් ආදරෙන් පරිස්සමෙන් රැක බලාගෙන තියෙනවා. තමන් මහන්සි වෙලා සතෙන් සතේ එකතු කරලා අම්මා තාත්තගෙන් එක රුපියලක්වත් ඉල්ල ගන්න නැතුව දෑවැද්දට හම්බෙනකම් බලන් ඉන්න නැතුව කොල්ලෙක් විදියට මම තනියම ගහන ගේම ගැන ඇත්තටම මං ගොඩක් සතුටු වෙනවා. අම්මටයි තාත්තටයි මං වෙනුවෙන් පුංචි කාලේ බයිසිකල් එකක් අරන් දෙන්නවත් හැකියාවක් තිබුණ නැති වුණාට මම අද ඒ දෙන්න වෙනුවෙන් මගෙම කියලා කාර් එකක් අරන් තමයි ගෙදර යන්නේ. ඉන්දරෙන් උපන්නේ ඇවිලෙති සීමාවක් නැ කොහොමත්ම ඇස්පිය ගහන වේගෙන් ගමන සුන්දර නැ හැම මොහොතක්ම පාගල යද්දි පාරේ විදුලි වේගෙන් මොන ලයිසන්ද වේගේ ක්‍රිස්ටල් වන්ඩිය බ්‍රේකින් බෑඩ් මම හයිසන්බර්ග් නවත්තන්න බෑයි ලක්කඩ ගානට හිය තත්පර දෙකට රෝදේ කැරගෙන වාර ගාන 300 වින් එක නතින් රේස් වතුර වගේ 100,000ක් සිහිය කෑවට දන්නෙත් නෑ ඩෝ කිරි පස්සෙලු දන්නෙත් දැල්ලි පිහිය ඒ පුංචි කාලේ ආසාවට පදින්න ෆුඩ් බයිසිකල් එකක්වත් තිබිච්ච නැති මම අද මගෙම කියලා රෝද 4ක් අරන් ගෙදර යනවා කියලා මතක් වෙද්දි ඒ දැනෙන සතුට ඇත්තටම කියා ගන්න වචන නැහැ.
මේ ඉන්නේ මගේ අයියා. මම අද පොඩි හරි තැනක ඉන්නවා නම් ඒකට ගොඩක්ම වර්ක් කියන්න ඕනි මෙයා තමයි. පොඩි කාලේ ඉඳන් මගේ හැම දෙයකටම පස්සෙන් ඉඳලා මට ගහලා බැනලා මට හරි පාර පෙන්නුවේ මෙයා තමයි ඉතින්. මේ ඉන්නේ මගේ සුදු බෝලේ. මෙයාට ඉතින් හොඳටම රතගාය. සබරගමුවේ අපි ගොඩක් විශ්වාස කරන දෙයක් තමයි සමන් දෙවියෝ කියන්නේ. ඉතින් හාහපුරා කියලා ගත්ත වාහනේත් අරගෙන එයාව හොඳට පිරිසුදු කරගෙන මුලින්ම අපි ගියා සමන් දේවාලයට. මොනවුනත් අන්තිමට මම දන්නේ මෙච්චරයි. තමන් කාටවත් කරදරයක් වෙන්නේ නැතුව මහන්සි වෙලා ගේමක් ගැහුවොත් අනිවාර්යෙන් තමන්ට ගොඩ යන්න පුළුවන් කියන එක විතරයි.